අයිබෝන් සුබදසනක් වේවා ඔබටමට. මම අද කතා කරන්න සූදානම් වෙන්නේ මේ කොටස් වෙළඳපොළ ගැන. බොහෝ දෙනෙක් මෑතක සිට ලංකාවේ කොටස් වෙළඳපොළ ගැන අධ්‍යයනය කරනවා. ඒ වගේම කොටස් වෙළඳපොළේ කොටස් ආයෝජනය කිරීමට පෙළඹවීම කරනවා. මට මේ මෑත කළපු කොටස් වෙළඳපොළේ නැත්නම් Security and Exchange Commission සුරකම් විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් විසින් මේ ටීවී එකේ කරපු කතාවකදී මම අහගෙන හිටියා. ඒකදී කිව්වා මේ මෑතකදී කොටස් වෙළඳපොළේ CDS account ලක්ෂයක් ආරම්භ වෙලා තියෙනවා කියලා. ඒ වගේම මේ වැඩි කොටස තරුණ අය මේකට සම්බන්ධ වෙලා තියෙනවා. 25000ක පමණ පිරිසක් මෑතදී තරුණ අය කොටස් වෙළඳපොළේ ආයෝජනයට එක්කාසු වෙලා තියෙනවා. එසේ වන හේතුව මොකද? එසේ වන හේතුව ලංකාවේ කොටස් වෙළඳපොළ ඉතා ශීඝ්‍ර වර්ධනයක් ඇති වෙලා තියෙනවා. දැන් ඊයේ ජනවාරි 2 වෙනිදා ලංකා කොටස් වෙළඳපොළේ සම්පූර්ණ පිරිවැටුම බිලියන් 5ක් පන්නලා ගියා. ඉන්ඩෙක්ස් එක ASI ඉන්ඩෙක්ස් එක 22864ක් වුණා. ඊයේ දිනේදී ගනුදෙනු වුණු කොටස් වලින් ඒ කොටස් වල වටිනාකම් ඉහළ ගිය සමාගම් ඊයේ දිනේදී 206ක්. කොටස් වෙළඳපොළ පහළට බැසපු සමාගම් 49ක්. ඉහළ නොගින් පහළට නොබැස සාමාන්‍යයෙන්ම තත්ත්වයේ තිබුණු සමාගම් ගන්න 32ක්. මේක එක්කාසු නම් 287ක්. අපේ කොටස් වෙළඳපොළේ 300කට ආසන්න සමාගම් ප්‍රමාණයක් තමයි ලියාපදිංචි වෙලා තියෙන්නේ. අප බැලුවොත් ලංකාවේ කොටස් වෙළඳපොළේ ඉහළම මිල ගණන පැමිණියේ 2025 නොවැම්බර් 12 වෙනිදා 2025 නොවැම්බර් 12 වෙනිදා ඉහළම දර්ශකය පෙන්눔 කරා. එනම් ASI දර්ශකය 23650. ඒ තමයි මෙතෙක් ඉහළටම ආපු ගණන. දැන් ඊයේ එය 22864ක් වුණා. අපි සංසන්දනය කරොත් මීට අවුරුදු 2කට පෙර එහෙමනම් 2024 ජනවාරි 2 වෙනිදා 2024 ජනවාරි 2 වෙනිදා කොටස් වෙළඳපොළේ ASI දර්ශකයෙන් වුණේ 10684යි. අවුරුදු 2කට පස්සේ ඊයේ 2026 ජනවාරි 2 වෙනිදාට 22864. ඉතින් මේ වගේ ලංකා කොටස් වෙළඳපොළ ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වෙනකොට මේකට මේකෙන් හොරකම් කිරීම දූෂණය කටයුතු කිරීම කරන්න. මොකද මහජනයා ජනතාව මේ සඳහා උනන්දු වීම දකිනකොට එයින් අයිතු ප්‍රයෝජනයක් ගන්න කොටස් ඉන්නවා. ඒ ඕනනම් රටක ඇති වෙන දෙයක්. මෑතදී නොවැම්බර් මට මතක හැටියට නොවැම්බර් මාසේ එක් දිනක මම යනවා නොවැම්බර් මාසේ එක් දිනක 19 වෙනිදා නොවැම්බර් 19 වෙනිදා ප්‍රසිද්ධියටපත් වුණා BOSL Securities කියලා.
මෙහි නම Blue Ocean Securities Limited. Blue Ocean Securities Limited. ලංකාවේ කොටස් වෙළඳපොලේ ගනුදෙනු කරන්නේ සෑම විටම බ්‍රෝකර් ආයතන වගේ. ඒ බ්‍රෝකර් ආයතන තරවුකාර සමාගම් Securities and Exchange Commission එකේ ලියාපදිංචි වෙන්නට ඕන. ඔවුන් ලියාපදිංචියක් නැතුව, ඒ ලයිසන් එකක් නැතුව කොටස් වෙළඳපොලේ ඒකට ගනුදෙනු කරන්නට බෑ. මේ Blue Ocean Securities සමාගම සත්‍ය වශයෙන්ම කොළඹ සිකියුරිටිස් කොටස් වෙළඳපොලේ ලියාපදිංචි සමාගමක් වුණේ නැහැ. නමුත් ඔවුන් ලංකාවේ කොටස් වෙළඳපොලේ ගනුදෙනු වෙන කොටස් අලෙවි කරන්නට, විකුණන්නට, ඒවා මහජනයාට පෙළඹවීමක් ඇති කිරීමේ අරමුණින් ව්‍යාපාරයක් පට අරන් තියෙනවා. මම මේ මොකද්ද කුමක්ද කියන එක හොයා බලන්නට උවමනා නිසා ඇත්ත වශයෙන්ම මෙහි ලියාපදිංචියක් ගන්න මම උනන්දු වුණා. මා කොටස් වෙළඳපොලේ ගනුදෙනු කටයුතු කරන්නේ 2000 වර්ෂයේ සිට. මන්ද මා රජයේ සේවයේ අවුරුදු 40ක් රාජකාරී කිරීමෙන් පසුව විශ්‍රාම ගිය පසු යම් කිසි දෙයක් කළ යුතු නිසා මාගේ විශ්‍රාම වැටෙමින් ලැබුණු මුදල් සමග මා කොටස් වෙළඳපොලේ ලංකාවේ කොටස් වෙළඳපොලේ ලියාපදිංචියක් ඇති කරගත්තා. කොටස් මිලදීම ගැනීම. ඔබ දන්නවා හැම කෙනෙක්ම ලංකාවේ කොටස් වෙළඳපොලේ ගනුදෙනු කිරීමට නම් CDS account එකක් ඇති කරගන්න ඕන. දැන් මේ අලුතෙන් ඇවිල්ලා තියෙන මේ Blue Ocean Securities කියන සමාගමේ CDS account එකක් නැමැතුව ගනුදෙනු කරන්න උන් සූදානම් වෙලා ඉන්නවා. ඒ ගැන උපදේශ දෙන කෙනෙකුත් ඉන්නවා. ඔවුන් කියනවා ඔවුන්ගේ මේ සමාගම ලන්ඩන් වල එංගලන්තේ ලියාපදිංචි කරලා තියෙනවා කියලා. ඉතින් ඔබට මුණත් ඕනම කෙනෙකුට පුළුවන් වෙබ්සයිට් එකට ගියාම වෙබ්සයිට් එකේ Blue Ocean Securities කියලා සකස් කරාම ඒ වෙබ්සයිට් එක එනවා. එමේ වෙබ්සයිට් එකේ අය කියනවා Blue Ocean Securities Limited UK FCA registered Sri Lanka and Sri Lanka SEC Security and Exchange Commission licensed by the Securities and Exchange Commission of Sri Lanka for operation within Sri Lanka. ඔහුගේ වෙබ්සයිට් එකේ මේ විදිහට කියලා තියෙනවා. ඒක ඔබටත් බලන්න පුළුවන්. ඒ වෙබ්සයිට් එකට ගියාම ඒක මේ උන් කියන්නේ නොවැම්බර් 19 වෙනිදා. ඒකේ ඒම වෙබ් පිටුවේම තියෙනවා ලංකාවේ Securities Exchange Commission එක මේ පිළිබඳව දාපු ප්‍රෙස් රිලීස් එකක්. ඒක මෙන්න මේ විදිහට කියනවා ඒකේ. CEC කියන්නේ Security and Exchange Commission warns public against unlicensed Blue Ocean Securities scam. නැත්නම් වංචාව. ඒ නිසා ඔබට ඉතා පැහැදිලිව පෙනෙනවා මෙම සමාගම ලංකාවේ කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වෙලා තියෙන බ්‍රෝකර් ආයතනයක් නෙවෙන බව. ලංකාවේ කොටස් වෙළඳපොලේ ලියාපදිංචි නොමැති ආයතනයකට ලංකාවේ කොටස් ගනුදෙනු කිරීමට පුළුවන්ද? කරන්න බෑ. ඒක තහනම් වෙලා. ඒක නීති විරෝධී. මේ නිසා දැනට මම දන්න තරමින් Security and Exchange Commission මේ පිළිබඳව කටයුතු සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබෙනවා. සමහර විට බොහෝ මෑතකදී මේ අයව නීතියේ ඉදිරියට හමු වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නයක් තිබෙනවා. දැන් ඔබ මේ වෙබ්සයිට් එකට ගියොත් ඔවුන්ගේ වෙබ්සයිට් එකට ගියොත් බලන්න පුළුවන් ඒකේ
සාමාන්‍යයෙන් කොම්පැනියක් තියෙනවනම් ඒ කොම්පැනි ඩිරෙක්ටර්ස්ලා කවුද? ඒකේ ව්‍යාපංච අංකය කොහෙද? ඒ යනාදී විස්තර ගොඩක් දෙන්න ඕන. ඒව කළ යුත්තේ ලංකාවේ සමාගම් රෙජිස්ට්‍රාර්වලට. ඒ සමාගම රෙජිස්ටර් කරනවා. නමුත් මෙම සමාගම කියනවා ඔවුන් ලියාපදිංචි ගත්තේ ලන්ඩන් වල කියලා. එංගලන්තේ ඒකට එතන ඇඩ්‍රස් එක හැටියට දීලා තියෙනවා අංක 1 ප්‍රිම්රෝස් ස්ට්‍රීට් ලන්ඩන් UK. එච්චරයි. දැන් මම මේක ඇත්තක්ද බොරුවක්ද මොකක්ද කියන එක හොයා බලන්න සත්‍ය වශයෙන්ම මම මේ වෙබ්සයිට් උන්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මම කිව්වා මම මේකට ලියාපදිංචි මෙම්බර් කෙනෙක් වෙන්නට ඕනයි කියලා. ඒ අනුව දෙසැම්බර් මාසයේ 8 වෙනිදා මම මෙහි ලියාපදිංචියක් ගත්තා. අරගෙන මම අහුවා උන්ගෙන් හොඳයි දැන් ඔබේ ආයතනේ මට ගනුදෙනු කරන්න ලංකාවේ නම් CDS account එකක් තියෙනවා. දැන් ඔබ ආයතනයේ මගේ ගනුදෙනු කිරීමේ ගිණුමක් කුමක්ද? මට පිළිතුරක් එනවා සේරම SMS messages. මගේ ළඟ තියෙනවා ඒ සියලුම SMS messages මගේ මේ ෆෝන් එකෙන් තමයි සියලුම ගනුදෙනු සිදු වෙන්නේ. මගේ WhatsApp number එක අංකය තමයි ඔවුන්ගේ ගිණුම් අංකය. දැන් ඕන කෙනෙක් මෙතන පෙළඹෙනවා ඔවුන් කියනවා ලංකාවේ කොටස් වෙළඳ පොලේ ගනුදෙනු වෙන සමාගමක් උදාහරණයක් හැටියට මේ මටම ලැබුණ එක ජනශක්ති ඉන්ෂුරන්ස් කම්පැනි. ජනශක්ති ඉන්ෂුරන්ස් කම්පැනි ඒ වන විට ලංකාවේ කොටස් වෙළඳ පොලේ රුපියල් 140කට පමණ ගනුදෙනු වෙනවා. මේ අය කියනවා ජනශක්ති ඉන්ෂුරන්ස් කොටසක් රුපියල් 129යි 75 ගානේ උන්ට දෙන්න පුළුවන් දෙනවා කියලා. ඒ ගැන ඔවුන් ඒ ජනශක්ති ඉන්ෂුරන්ස් කම්පැනි කොටස් JINS කියන එක 100ක් ඔන්න මට වෙන් කරාය. ඒ 100ට එක කොටසකට රුපියල් 129යි 75 ගානේ දෙන්න. ඔබට පුළුවන් දවස් 3කින් ඒක රුපියල් 140ට විකුණන්න. දැන් මේ විකුණන එක කරන්නේ කොහෙද? ලංකාව කොටස් වෙළඳ පොලේ නෙමෙයි. ඒක මම විකුණන්නේ කිව්වා මේගොල්ලෝ අරගෙන ඒගොල්ලෝ ගන්නවලු. නමුත් මම ඒක විකුණන්න මම ගන්න ඕනනේ. මම ගත්තේ නැහැ. නමුත් මම කිව්වා හොඳයි. මම මේක ගන්න කැමති මට පුළුවන්කමක් තියෙනවා නම් ඒ ගන්න ක්‍රමය කියලා කියන්න. එතකොට මෙයා එව්වා මට ගිණුම් අංකයක්. ඒ ගිණුම් අංකය මෙන්න මේකයි ගිණුම් අංකය. Bank details. Name BOL Trading. බැංකු account number එක 21 40 20 100යි 147. මොකද්ද බැංකුව? HNB බැංකුව. ශාඛාව වේයන්ගොඩ. මට කොයිකටත් හිතුණා මේක ඇත්තක්ද බොරුවක්ද කියලා බලන්න බැංකුවට ගොස් මේක අහන්න බැලුවා. මම ගියා බැංකුවට. ඒක ලැබුණ දිනය දෙසැම්බර් 15. මේ සමග ගනුදෙනු කරන්න ඒගොල්ලන් සමග සම්බන්ධතාවයක් ගත්තේ දෙසැම්බර් 8 වෙනිදා. දෙසැම්බර් 15 වෙනිදා වෙනකොට මට මේ විස්තරය වල කියනවා රුපියල් 12975ක් ජනශක්ති ඉන්ෂුරන්ස් එකට කොටස් 100ක් ගන්න දැන් මේක තම්පත් කරන්න. දැන් ඒ දවසේදී කොටසක් ලංකාවේ කොටස් වෙළඳ පොලේ ගනුදෙනු වෙනම රුපියල් 178ට ඉදා. මේක 140 වෙනකොට ගියා ඔය ගනුදෙනු කරන අය දන්නවා ඇති. ඉතින් මම මේක කල්පනා කළා කොහොමද මේ අය කරන්නේ කියන එක බලන්න බැංකුවේ කවුන්ටර් එකේ HNB බැංකුවේ මං පදිංචි මේ නගරයේ ගිහිල්ලා ඇහුවම කිව්වා ඔව් මේ ගිණුම් අංකේ හරි.
HNB බැංක් ඒකත් හරි. මේ අඟුට බ්‍රාන්ච් එකත් හරි. හැබැයි නම වැරදි. නම BOSL ට්‍රේඩින් නොවේ. ඒ කියන්නේ BOSL කියන්නේ Blue Ocean Securities Limited කියන එක. මම කවුද? ඒක පෞද්ගලික නම. බැංකුව කියනවා ඒක දෙන්න බෑ. මං එවෙලෙම SMS message එකක් යවුවා මේ ආයතනයේ. මේ ආයතනයේ ඉන්නවා නටාෂා පෙරේරා කියලා. එයා තමයි assistant advisor හැටියට ඉන්නේ යා. දැන් එයා මගෙන් අහනවා කියනවා ඔබ බැංකුවේද ඉන්නේ? මං කිව්වා මම බැංකුවේ ඉන්නේ. දැන් ඔබ මට කිව්වා සල්ලි ගෙවන්නේ කියලා BOSL ට්‍රේඩින් කියලා මිස්ටර් ඔබතුමිය තමයි උනේ කාන්තාවක්. මං කිව්වා මේ බැංකුව කියලා එහෙම නමක් නැහැ. ඒක අපේ ප්‍රොසීජර් වල අනුව ඒ නම JD මාරසිංහ. මට ලැබුණා පෞද්ගලික කෙනෙකුට මම මොකටද මුදල් තම්පත් කරන්නේ? මම කියන්නේ මේක අහගෙන ඉන්න කොටස් වෙළඳපොළ ගැන උනන්දුවක් දක්වන ඔබව ආරක්ෂා කර ගැනීමයි. සමහරට මෙතෙක් මේ වෙන විට කී දෙනෙක් මේකට රැවටිලා මුදල් ගෙවලද කියලා මම දන්නේ නැහැ. Securities Exchange Commission එක ප්‍රවෘත්ති නිවේදනයක් කරලා වුන් කිව්වා මේක වංචාවක්. මේක ඔවුන් යටත් ව්‍යාපෘතිලා නැහැ කියලා. නමුත් මේ BOSL කියන මේ securities company කියනවා ලංකාවේ විනිමය හා සුරකම් සහ විනිමය ආයතනයේ මේක ලියාපදිංචි වුණායි කියලා. ඒ කිව්වට ඔවුන් ලියාපදිංචි කරලා නැහැ. ඔවුන්ගේ මම මේ වැඩිදුරටත් විමසනකොට කිව්වේ මේක ලන්ඩන් වල මම එසේනම් එවන්න අපිට ඔබ ලියාපදිංචිය. ඔවුන් එවන ලියාපදිංචිය. මම ඒ සහතිකයක් මට පිටවතක් කියවනවා. ඒකේ තියෙන්නේ ලන්ඩන් වල රෙජිස්ටර් of companies වල ලියාපදිංචියක් විස ලන්ඩන් කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වුණ එකක් නෙමෙයි. එතනත් බොරුවක් කරන්නේ. ඉතින් මම බැංකුවේ ඉඳලා මේක ඇහුවම් මේ තැනැත්තිය නටාෂා පෙරේරා කියලා. මේ මගේ ළඟ තියෙන ඒ සටහන්. එයා කියනවා GD මාරසිංහ නමින් මේ මුදල තම්පත් කරන්නේ කියලා. මම දැනගත්තා මම තම්පත් කරොත් මගේ සල්ලි ටිකක් නැහැ කොටසුත් නැහැ මම අනාථයි. මේ විදිහට මේ කරන සමාගමක් ගැන මා එවෙලම SGAC එකට මම පැමිණිලි කළා. උන් එතකොටත් උන් කටයුතු සූදානම් කළා. නමුත් පුදුමය මේකයි. ඊයේ ජනවාරි 2 වෙනිදා මොවුන්ගේ ඒ වෙබ්සයිට් එකට ගියාම පෙන්නනවා එදත් මේ කටයුතු ඒකෙන් සිදු වෙනවා. ඒකේ කියනවා බ්ලොක් ට්‍රේඩින් කියලා. බ්ලොක් ට්‍රේඩින් කියන්නේ මේ කොටසකට ඒක අලුත් දෙයක් වුණු. ලංකාවේ ඒක සිදු වෙන්නේ නැහැ. ඒ බ්ලොක් ට්‍රේඩින් කියන එකට උන් දෙනවා සමාගම් කීපයක නම් මේ ගණනට අපි දෙනවා. ඔබ තම්පත් කරන්න මුදල්. අපි ප්‍රවේශම් වෙන්න ඕන. මම මේ කතාව මා විශේෂයෙන් කරන්නේ මේ අහගෙන ඉන්න කොටස් වෙළඳපොළ ගැන උනන්දුවක් දක්වන අයට මේ පැහැදිලි කිරීමටයි. ඉදිරියට මා බලාපොරොත්තු වෙනවා තවත් මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න. එතෙක් ඔබ සැමට සුබ දවසක් කියා ප්‍රාර්ථනා කරමින් මා මේ නතර වෙනවා. සුබ දවසක්.